පුංචි දුවේ පුතේ මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්න යන්නේ අපේ ග්‍රහලෝක පද්ධතිය ගැන. ඉර ප්‍රමුඛ ග්‍රහලෝක 8ක් තියෙනවා. ඉර ඔයාලා දන්නව නේද? ඉර ඒ කියන්නේ සූර්යයා අපේ ලෝකෙට උණුසුම හා එළිය කරනවා කියලා. ඒක මධ්‍යම ප්‍රමාණයේ තරුවක්. ඔව් එයාට ඇහුණා හරි. ඉර කියන්නේ තරුවක්. මොකද ඒක උණුසුම හා එළිය අභ්‍යවකාශයට පිට කරනවා. ඒකෙන් තමයි ග්‍රහලෝක උණුසුම් වෙන්නේ. ඉර තමයි අපේ ලෝකෙට ආසන්නම තරුව. ඒක ග්‍රහලෝක පද්ධතියේ මැද තියෙනවා. ඉරේ තියෙන ගුරුත්වාකර්ෂණය කියලා බලයක්. ඒකින් තමයි සූර්ය ග්‍රහලෝක යාල ගමන් කරන මාර්ගය තියාගන්නේ. ඔයාලා දන්නවා පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණය කියලා බලයක්. ඒකෙන් තමයි ඔයා උඩ පැන්නොත් මොන හරි දෙයක් ඉහළට වීසි කරොත් ආයෙත් බිමට වැටෙන්නේ. මීට අමතරව උල්කාපාත, ඒ කියන්නේ ග්‍රහලෝක වලින් කැඩී ගිය කොටස් හා ධූමකේතු වගේ දේවලුත් මේ අභ්‍යවකාශයේ තියෙනවා. මේ ග්‍රහලෝක සූර්යාගේ ඉඳන් එක් දුරවල් වලින් තමයි පිහිටලා තියෙන්නේ. අපි දැන් මේ ග්‍රහලෝක මොනවද කියලා බලමු. මර්කරි, නැත්නම් බුධ. ඉරට ආසන්නම තියෙන්නේ මෙයා. මෙයා තමයි කුඩාම ග්‍රහලෝකය. මර්කරි වල පෘෂ්ඨය පෘථිවිය හඳට සමානයි. ඒ කියන්නේ ගිනි කඳු වගේ දේවල් දකින්න බෑ. උෂ්ණත්ව වෙනස දවල් හා රාත්‍රී ඉතාමත් ඉහළයි. දවල්ට හොඳටම රස්නේ, රැයට හොඳටම සීතලයි. මෙයාට උපග්‍රහයෝ නැහැ. වීනස්, එහෙම නැත්නම් සිකුරු. මෙයා තමයි දෙවෙනි ග්‍රහලෝකය. ඒ වගේම උණුසුම්ම ග්‍රහලෝකය. වීනස් පියවි ඇසට පෘථිවිය ඉඳන් දකින්න පුළුවන්. මේ සිකුරු ග්‍රහයා පෘථිවියේ නියුන් සහෝදරයා කියලා හඳුන්වනවා. ඒකට හේතුව පෘථිවියේ ප්‍රමාණය හා සංයුතියට සමාන හින්දා. මෙයාටත් උපග්‍රහයන් නැහැ. පෘථිවිය එහෙම නැත්නම් Earth සෞරග්‍රහ මණ්ඩලයේ තුන්වෙනි ග්‍රහලෝකය. ඒ වගේම දැනට ජීවීන් හා ජලය පවතින එකම ග්‍රහලෝකය. ඔයාලා දන්නවා පෘථිවියෙන් 70%ක්ම ජලයෙන් වට වෙලා තියෙන්නේ. ඒ වගේම වායුකෝලයේ වැඩි ප්‍රතිශතයක් නයිට්‍රජන් වායුව තියෙන්නේ. මීට අමතරව ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් වගේ වායුත් තියෙනවා. මේ පෘථිවියට උපග්‍රහයෝ එක්කෙනෙක් ඉන්නවා. ඔයාලා දන්නවා එයා කවුද කියලා? ඒ තමයි හඳ. මාස්, එහෙම නැත්නම් අඟහරු ග්‍රහයා. මෙයා තමයි 4 වෙනි ග්‍රහලෝකය. මෙයාට රතු ග්‍රහය විදියටත් අපි හඳුන්වනවා. ඒකට හේතුව අඟහරුගේ රතු පැහැති පස් තියෙනවා. මේ පස්වල යකඩ මූලද්‍රව්‍ය බහුල වීම නිසා තමයි ඒව රතු පැහැති වෙන්නේ. මෙයා තමයි පෘථිවියට ආසන්නම ග්‍රහලෝකය. ඒ වගේම අඟහරුවට උපග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා. මේ අඟහරු සීත කාන්තාර ලෝකයක් විදිහට අපි හඳුන්වනවා. ඒකට හේතුව එයා වියලි හා ශුෂ්ක වෙන හින්දා. මෙයාගේ ප්‍රමාණය නම් පෘථිවියෙන් භාගයක් වගේ. ඒ කියන්නේ හරියටම අර්ධයක් වගේ. ජුපිටර්, එහෙම නැත්නම් බ්‍රහස්පති. මෙයා තමයි 5 වෙනි හා විශාලම ග්‍රහලෝකය. එයාගේ ප්‍රමාණය මුළු ඔක්කොම අනිත් ග්‍රහලෝක එකතුරු කරලා ගත්තට වඩා දෙගුණයකටත් වඩා විශාලයි. එයාට උපග්‍රහයෝ 97ක් ඉන්නවා. ඒ වගේම මෙයා තමයි වේගයෙන්ම තමා වටා කැරකෙන ග්‍රහලෝකය. ඒ කියන්නේ වේගයෙන් භ්‍රමණය වෙන කෙනා. ජුපිටර්, එහෙම නැත්නම් බ්‍රහස්පති වායු යෝධයෙක් කියලා හඳුන්වනවා. ඒකට හේතුව එයා හැදලා තියෙන්නේ හයිඩ්‍රජන්, හීලියම් වැනි වායුන්ගෙන්. පෘථිවිය වගේ ඝන පෘෂ්ඨ නම් එයාගේ දකින්න නැහැ. සැටර්න්, එහෙම නැත්නම් සෙනසුරු. මෙයා තමයි 6 වෙනි ග්‍රහලෝකය. ඒ වගේම දෙවනියට විශාලම ග්‍රහලෝකය. මෙයා වටා තියෙන ලස්සන මුදු හින්දා මෙයා පැහැදිලිව හඳුනගන්න පුළුවන්. මෙයා ජුපිටර් වගේම තමයි හයිඩ්‍රජන්, හීලියම් වැනි වායුන් වලින් තමයි හැදිලා තියෙන්නේ. සෙනසුරු වටා තියෙන වලලු හැදිලා තියෙන්නේ අයිස්, ගල්, දූවිලි වලින්. ඒ වගේම මෙයාට උපග්‍රහයෝ විශාල සංඛ්‍යාවක් තියෙනවා. 274ක් විතර. යුරේනස් 7 වෙනි ග්‍රහලෝකය. මෙයා කොළ හා නිල් පාට තියෙන විශාල බෝලයක් වගේ. දුරේක්ෂයකින් හොයාගත්ත මුල්ම ග්‍රහලෝකය තමයි මෙයා. යුරේනස් වලටත් පුංචි වලලු තියෙනවා. ඒත් සැටර්න් වගේ ලස්සන සහ විශාල නෑ. මෙයා විශාල අයිස් යෝධයෙක්. ඒ වගේම
මෙයාට උපග්‍රහය 29ක් තියෙනවා. මෙයා පෘථිවියට වඩා 14 ගුණයටත් වඩා විශාලයි. නෙප්චූන් 8 වෙනි ග්‍රහලෝකය. ඒ වගේම ඉරෙන් ඈතින්ම තියෙන ග්‍රහලෝකය. මෙයා තමයි සීතලම ග්‍රහලෝකය. ඒ වගේම තමයි මෙයාට ඉර වටේ එකවරක් යන්න අවුරුදු 175ක් යනවා කියලා කියනවා. මෙයා සීතල අඳුරු සහ සුළං සහිත ග්‍රහලෝකයක්. උපග්‍රහයෝ නම් 29ක් ඉන්නවා කියලා කියනවා. මෙයා තද නිල් පාටින් දකින්න පුළුවන්. ඒ වගේම ඉතාමත් තුනුයි වලලු තියෙනවා. ඒත් ඒවා පැහැදිලිව දකින්නට අමාරුයි. ප්ලූටෝ මෙයා 2006 ඉඳන් අපේ සෞරග්‍රහ මණ්ඩලයෙන් අයින් කරා. ඒකට හේතුව එයා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ඕන ලක්ෂණ 3ක් මෙයා තුළ නැහැ කියලා. මෙයා දැන් ඩ්‍රාෆ්ට් ප්ලැනට් එහෙම නැත්නම් වාමන ප්ලැනට් එකක් විදියට හඳුන්වනවා.